හෙලෝ යාළුවනේ දැන් අපි මේ යන්නේ පලේ රොයල් ඉඳලා පැරිස් නගරයේ හදවත හරහා ගලා යන සුන්දර සේන් නදියේ ක්‍රූස් බෝට් රයිඩ් එකට තමයි දැන් මේ අපි යන්නේ. සේන් නදිය දිගේම තමයි අපි යන්නේ. ඉතින් අපි මේ දෙපැත්තේ තියෙන බෝට්ස් බලාගෙන අර ඇතින් පේන අයිෆල් ටවර් එක හරිම ලස්සනයි. රැට නම් ලයිට් දාලා කියන්න බැරි තරම් අලංකාරත්වයක් ඔයාලට දැක ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි ටිකට් එකක් ගන්න යන්. සේන් නදිය දිගේම යනකොට ටිකට් කවුන්ටර්ස් තියෙනවා. ඒ කවුන්ටර්ස් එකකින් ඔයාලට ටිකට් මිලදීලා ගන්න පුළුවන්. මෙන්න මේ හරි ටිකට් කවුන්ටර් එකක් ඉතින් අපිට තිබ්බා. අපි එතනින් ටිකට් එකක් මිලදීලා ගත්තා. සාමාන්‍යයෙන් යුරෝ 17ත් 20ත් අතර ප්‍රමාණයකින් ටිකට් එකක් ගත්තාම ඔයාලට පැයක වගේ සේන් නදිය දිගේ ගිහිලා ආපසු ඒ ස්ථානයට එන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට රෙස්ටුරන්ට් වලින් කෑම ගන්නවා නම් ඒව ඇඩිෂනලි charge වෙනවා. ඉතින් අපි පැයක විතර ගමනක් නම් නගරයේ දෙපස බලාගෙන ඒ අලංකාර ගොඩනැගිලි බලාගෙන එන්න සාමාන්‍යයෙන් යුරෝ 17ත් අතර වගේ ටිකට් ප්‍රයිස් එක තියෙන එකක් තෝරගන්නවා නම් ඔයාලට වාසි. එහෙනම් අපි දැන් මේ ගමන ආරම්භ කරන්න යන්නේ. එහෙනම් අපි සේන් නදිය දෙපැත්තේ තියෙන ලස්සන ගොඩනැගිලි බලාගෙන ඉස්සරහට යන්න. ඔයාලා ටිකට් ගද්දී අනිවාර්යයෙන්ම අයිෆල් ටවර් එක ළඟින් වගේ තියෙන කවුන්ටර්ස් එකකින් ටිකට් එකක් ගන්න. මොකද ඒ view එක හරිම ලස්සනයි. දැන් අපි අයිෆල් ටවර් එක ළඟින් තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඉතින් බලන්න එහි අලංකාරත්වය කොච්චර ලස්සනද කියලා. ගොඩක් අය ෆොටෝස් ගන්නවා. ඉතින් ඒ view එක හරිම ලස්සනයි. අපි එහෙනම් ඉස්සරහට යමු. බෝට් එක යන්නේ හරිම හිමීට. ඒ නිසා ඔයාලට දෙපස තියෙන ඓතිහාසික ස්ථාන ඒ වගේම පාලම් සියල්ල බලාගෙන යන්න පුළුවන්. මොකද විදේශ සංචාරකයෝ විශාල ප්‍රමාණයක් මේ බෝට් රයිඩ් එකට යනවා. ඔයාලා උඩුමහලේ යනවා නම් වඩාත්ම හොඳයි. මොකද දෙපැත්ත ඉතාම අලංකාරවත්ව ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද පහළ ගියොත් ඔයාලා රෙස්ටුරන්ට් එක ඇතුළේ තමයි යන්න තියෙන්නේ. වීදුරු වලින් කවර් කරලා තියෙන්නේ. ඔයාලා බෝට් රයිඩ් එක යද්දී උඩ තට්ටුවේම යන්න. මොකද දෙපස ඉතාම අලංකාරවත්ව ඔයාලට නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනේ ඔයාලට හම් වෙන හැම පාලමක්ම එකෙන් එකට වෙනස් ඩිසයින් එකකින් තමයි තියෙන්නේ. ඉතින් ඒක කැමරාව ඔයාලට ඔෆ් කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ view එක හරිම ලස්සනයි. වීඩියෝස් ගන්න හිතෙනවා, ෆොටෝස් ගන්න හිතෙනවා. ඉතින් මං කියන්නේ ඔයාලා ඒව එකක්වත් escape කරන්න එපා. ඉතින් පැරිස් නගරයට එනවා නම් අනිවාර්යයෙන්ම මේ සේන් නදියේ සංචාරය අමතක නොකර යා යුතුම තැනක් කියලා මම ඔයාලට කියනවා. ඔයාලට පේනවා ඇති දෙපස බෝට්ස් වල හොටෙල්ස් ඒ වගේම රෙස්ටුරන්ට් තියෙනවා. ඒ වගේ සංචාරකයන් විශාල ප්‍රමාණයක් රැඳී ඉන්නවා. මොකද සේන් නදිය හවසට හරිම ලස්සනයි. දෙපස ලයිට් දාලා ඒ වගේම එතන වෙනම වයිබ් එකක් තියෙනවා. අහස හරිම ලස්සනයි. පේනවා ඇති ඔයාලට. දෙපස බෝට්ස් වල තමයි විශාල ප්‍රමාණයක් රැඳී ඉන්නේ. මොකද හවසට පාටිස් තියෙනවා. ඒ වගේම මෙහි ඉන්න ජනතාවත් සේන් නදිය දෙපසට ඇවිත් කෑම ගන්නවා. හරිම විනෝද ජනකයි. ඒ වගේම නිස්කලංක ස්ථානයක්. ඔයාලට මේ පේනවා ඇති මියුසියම් දොර්සේ ඔයාලට දැක ගන්න ලැබෙන්නේ. මේ බෝට් එකේ යනකොට ඇනවුන්සින් කරනවා දෙපස තියෙන ගොඩනැගිලි මොනවද කියලා. ෆ්‍රාන්ස් භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇනවුන්සින් එකක් යනවා. ඉතින් ඔයාලා ඒකටත් අහුම්කම් දීගෙන මේ දෙපස තියෙන ගොඩනැගිලි බලාගෙන මේ සේන් නදියේ සංචාරය එන්ජොයි කරන්න.
දැන් අපි මේ යන්නේ ඉල්දුල සිටි එක අනෙක් ප්‍රදේශෙන්. ඉතින් එනකොට එන්නේ ඉල්දුල සිටි එකේ අනෙක් පැත්තේ. මොකද ඒක පුංචි දූපතක් සේන් නදිය මැද තියෙන. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා අපි බලමු කොහොමද බෝට් එක හරවන්නේ කියලා. ඔයාලට මේ පේන්නේ නොටර්ඩම් කැතඩ්‍රල් චර්ච් එක. ඒකත් පහු කරගෙන අපි යන්නේ බෝට් එක හරවන්න මං හිතන්නේ. අපි එහෙනම් ඉස්සරහට යමු. ඉල්දුල සිටි එක ඉවරන ගමන් ඔන්න දැන් මට දැනෙනවා බෝට් එක හරවනවා වගේ. මේ හරියෙන් මං හිතන්නේ බෝට් එක හරවයි. අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඔන්න බෝට් එක නම් හැරෙව්වා. දැන් ආපසු ගමන තමයි අපි යන්නේ. එහෙනම් අපි සේන් නදිය අනෙක් ප්‍රදේශ බලාගෙන අපි බෝට් එකට නැංග තැනටම යමු. ඔයාලට පේනවා ඇති හවස් වෙනකොට සේන් නදිය දෙපස ඉන්න සෙනග. ඉතින් එයාලා විශේෂයෙන්ම සේන් නදිය ළඟට එන්නේ ආහාර ගන්න සහ විනෝද වෙන්න. ඉතින් බලන්න දෙපස තියෙන ගොඩනැගිලිත් එක්ක මේ සංචාරයේ තියෙන අලංකාරත්වය සහ සුවිශේෂත්වය. ඒ වගේම තමයි අපි අපසුට එන ගමනේදී අපිට හම්බ වෙනවා ලුව මියුසියම් එක, ඒ වගේම කොන්කෝඩ් චතුරස්‍රය, ඒ වගේම ගානේ පැලයිස්, ඒ වගේම තමයි ගොඩක් පෞරාණික ගොඩනැගිලි වලට දැක බලා ගන්න පුළුවන්. මේ තමයි මියුසියම් දොස්සේ මියුසියම් එක. ඉතින් අපි ඒකත් පහු කරගෙන අපසු බෝට් එකට නැංග තැනටම තමයි අපි මේ එන්නේ. ඉතින් ආපසු එන ගමනේදී අපිට අයිෆල් ටවර් එක ඈතට ලස්සනට දිස් වෙනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් අහසත් හරිම ලස්සනයි, පැහැදිලි. මම හිතනවා අපි ගියපු වෙලාව හරිම අපිට සුදුසු වෙන ටයිම් එකක්. මොකද හවස් වේගන එන වෙලාවක තමයි අපි ගියේ. ඉතින් ඔන්න තවත් බෝට් එකක් එහා පැත්තෙන් ගමන ආරම්භ කරලා තියෙනවා. එහෙනම් ඉතින් අපි ඔන්න අයිෆල් ටවර් එකට ලං වෙන ගමන් තමයි ඉන්නේ. අපි ඔන්න මෙන්න මේ පාලමත් පහු කරා. එහෙනම් දැන් අපි කෙමෙන් ලං වෙන්නේ අපි බෝට් එකට නැගපු ස්ථානයට. ඔන්න තවත් ටිකක් ලං වුණා. ඔන්න දැන් නම් අයිෆල් ටවර් එක ඉතාම ආසන්නෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ෆොටෝස් ගන්නවා නම් හරිම ස්පොට් එක තමයි මේ
ස්ථානය. ඉතින් ඔන්න ආපහු බෝට් එකෙන් ඔන්න දැන් අපි ආපහු හරවලා තමයි බෝට් එක ගහන්නේ. ඔන්න දැන් අපි මේ බෝට් එක නැගපු තැනට තමයි ඔන්න දැන් අපි බෝට් එක හිමින් ලං කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට ෆොටෝ ගන්නවා නම් අයිෆල් ටවර් එක ෆෝකස් කරලා ගන්න පුළුවන්. ඉතින් හරිම සුන්දර ගමනක් තමයි සේන් නදියේ ගමන කියලා කියන්නේ. ඔයාලා පැරිස් නගරයට එනවා නම් මිස් කරගන්න එපා කියන කතාව තමයි මම කියන්නේ. එහෙනම් ඉතින් අපි ඔන්න ආවා බෝට් එකට නැගපු ස්ථානයට. එහෙනම් අපි මෙතන පොඩක් වෙලා ෆොටෝස් ගහලා අපි බෝට් එකෙන් බහලා යන්න. ටිකක් හවස් වුණ හින්දා අපි වැඩි වෙලා මෙතන රැඳුනේ නැහැ. මොකද අපි නතර වෙලා හිටපු තැනට යන්න ටිකක් දුරක් තියෙන නිසා අපි මෙට්‍රෝ එකක් හොයාගන්නත් ඕනේ. ඉතින් සේන් නදිය හරිම ලස්සනයි. පේනවා ඇති පාර යනකොටත් සේන් නදිය දිහා බලාගෙන යන්න තමයි හිතෙන්නේ. මෙන්න මේ වගේ ලස්සන කුළුණු දෙකක් තියෙනවා. හරිම ලස්සනයි. එකත් බලාගෙන ඉතින් හැම තැනම මූර්ති නිර්මාණ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒවත් බලාගෙන ඔයාලගේ ගමන එන්ජොයි කරන්න. ඔන්න අපි මෙට්‍රෝ ස්ටේෂන් එකට නම් ආවා. ඉතින් අපිට පොඩ්ඩක් වෙලා ඉන්න උනා මෙට්‍රෝ එකක් යනකම්. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු නේද? ඊළඟට මම ඔයාලට අරන් ඉන්නේ අයිෆල් ටවර් එකට අපි යන ගමන. එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු මගෙත් එක්ක රැඳී ඉන්න. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඒ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.